අවුරුද්දෙන් පස්සේ එන්නේ මස් මාළු එතකොට අනිත් සාමාන්‍ය කෑම වර්ග කන්න හිතෙන්නේ නැති කාලයක් නේ. ඔන්න ඒ වගේ කාලෙට මෙන්න මෙහෙම එකක් හැදුවහම බත් ගොඩාක් කන්න පුළුවන් නැති වෙච්ච කෑම පිරියෙනවා. මේකට මම ගත්තා මෑකරල්, තක්කාලි, කීරමීන් ටිකක්, බීලුණු, සුදු ලුණු, කරපිංචා ඒ වගේම මෑකරල් ටික මෙන්න මේ වගේ චූටිවට තමයි කපලා ගත්තේ. අර සාමාන්‍යයෙන් වෙන තරම් ලොකුවට කෑලි කැප්පුවේ නැහැ. තව මම ගන්නවා මෙන්න මේ වගේ නයිමිරිස් එකක්. මේක නම් මම කපන්න නැතුව දාන්නේ. ඒක මට කන්න හිතාගෙන දාන්නේ. අනිත් අයට සැර වැඩි වෙන නිසා. මේ තියෙන ඉතින් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔන්න ඔය ටික ගෙදර තියෙනවා නම් ඉතින් කීරමින් නැත්තම් කරවල එකක් දාගන්නත් පුළුවන් වෙන මොනවා හරි වර්ගයක. ඊට පස්සේ තෙල් ටිකක් කීරමින් ටික බැදෙන්න අවශ්‍ය ගානට දාගෙන මුලින්ම කීරමින් ටික බැදගෙන ඉමු. මේ වගේ දේවල් හදනකොට මෙහෙම පොඩ්ඩක් ඉඩ තියෙන භාජනයක් ගත්තාම තෙල් යන ප්‍රමාණය අඩුයි. නැත්තම් අර සාමාන්‍ය ෆ්‍රයි පෑන් එකක් ගත්තාම ගොඩාක් තෙල් අවශ්‍ය වෙනවා. ඉතින් මේකට හරි පොඩ්ඩක් යන්නේ තෙල් ගොඩාක් නොකා ඉන්න මේක හොඳයි. කීරමින් ටික මේ වගේ බැදිලා එනකොට ඒකට එකතු කර ගන්නවා කරපිංචා ටික, සුදු ලුණු ටික සහ බීලුණු ටික. ඒක ටික වෙලාවක් ටෙම්පරාදු කරගන්න ඕනේ අර සුදු ලුණු වල එහෙම සුවඳ එනකන් අනිත් දේවල් එකතු කරගන්න කලින්. මේක බැදුමක් වගේම නෙමෙයි හදන්නේ මම ටිකක් තැඹුමක් වගේ වෙන්න අර නිකන් කීරමින් තෙල් දැම්ම වගේම නෙමෙයිනේ ටිකක් හරියකුයි තෙල් දාපු එක අතරේ වගේ තමයි තියෙන්නේ. මේ ටික ඔක්කොම දාගෙන හොඳට මික්ස් කරගෙන ඊට පස්සේ මම මේකට එකතු කර ගන්නවා. මේකේ තෙල් ටික පොඩ්ඩක් ලුණු එහෙම පැත්තකට කරලා ඒ තෙල් එකට එකතු කර ගන්නවා. මිරිස් කුඩු ටිකකුයි කහ කුඩු ටිකකුයි රස අනුව මිරිස් කුඩු ගොඩාක් කන්න පුළුවන් නම් දාගන්න. කෑලි මිරිස් එහෙම ඕනනම් දාගන්න. මම මිරිස් කුඩු ටිකක් එකතු කරන්නේ. ඔක්කොම දේවල් සැර වුණාම කන්න අමාරු නිසා හරිම පොඩ්ඩක් මේ මිරිස් කුඩුත් සැර අඩු මිරිස් කුඩු එකක්. මේ වගේ මිරිස් ටිකයි කහ ටිකයි තෙල් එකට දාගත්තාම ලස්සන පාටක් එනවා තෙල් එකකින්. එතකොට අනිත් ඔක්කොම මේ වගේ වෙනවා. මේ ඔක්කොම හොඳට මික්ස් වුණාට පස්සේ ඒකට එකතු කරනවා මම තක්කාලි ටිකයි මෑකරල් ටිකයි. දැන් කාට හරි කීරමින් එක තක්කාලි කන්න බෑ විස වෙනවා වගේ ඒවා තියෙනවා නම් තක්කාලි නොදා හදන්න. ඉතින් තක්කාලි වලින් හොඳ රසක් එන නිසා තමයි දාන්නේ. මේවා සාමාන්‍යයෙන් 365 දවසම මිනිස්සු කන දේවල් නෙමෙයි. ඔය තරම් ලොකු රියැක්ෂන් එකක් වෙලා මිනිස්සු මැරලා යන්න තරම්. ඉතින් ඔයාට එහෙම බය හිතෙනවා නම් තක්කාලි නොදා හදාගන්න. ඉතින් ඔයාට රස අඩු වෙයි. තක්කාලි වෙනුවට ගොරක කෑල්ලක් හරි මොනවා හරි දාගන්න. මේ ටික ඔක්කොම දාලා හොඳට කලවම් කරලා ඊට පස්සේ මම ලුණු එහෙම දාන්නේ නැහැ. මේ කීරමින් ලංකාව එකක්. සාමාන්‍යයෙන් ලංකාවෙන් එන කරවලවල හොඳට ලුණු තියෙන නිසා මම වෙනම එකතු කරන්නේ පස්සේ මදි වුණොත් එකතු කරනවා කියලා. මේ වගේ හොඳට මික්ස් කරලා ඊට පස්සේ පියන වහලා ගින්දර අඩු කරලා මේ මෑකරල් වල තියෙන වතුර, තක්කාලි වල තියෙන වතුර වලින් තමයි මේක තඹ ගන්නෙ. වෙන වතුර අවශ්‍ය නම් එකතු කරන්න. හැබැයි අවශ්‍ය වෙන්නේ නැහැ. ටික වෙලාවක් කිව්වට පස්සේ මෙන්න මේ වගේ තැඹිලා තියෙන ඔයාලට පුළුවන් මේක හොඳට මික්ස් කරගන්න. හොඳට හැන්දෙන් මේ තක්කාලි එතකොට කීරමින් එකක් විතර වගේ මෑකරල් ටිකක් මෙහෙම පොඩි කරන්න. එතකොට රස තවත් වැඩි වෙනවා. නැත්තම් මෑකරල් වල රස ටිකක් අඩුයි. ඇතුළට මේ රස ඇතුළට උරාගත්තේ නැත්තම් මේ වගේ හොඳට කලවම් කරලා හැන්දෙන් පොඩි කරලා බලන්න ඔයාට ලුණු ඇඹුල් මොනා හරි ඕනද කියලා. ලුණු බොහොම පොඩ්ඩක් අවශ්‍ය වුණා. ඉතින් මම ලුණු ටිකක් දාගත්තා. ඒ වගේම දෙහි ඇඹුල් ටිකක් දාගත්තා. අවශ්‍ය නම් දාන්න. සමහර විට ඇඹුල් තක්කාලි එකක් හම්බුනොත් නම් අවශ්‍ය වෙන එකක් නැහැ. මේ දේවල් දාලා ඊට පස්සේ ඉතින් ලිපෙන් බා ගන්න තමයි තියෙන්නේ. ඇත්තට මේ වගේ එකක් හැදුවම මට නම් වෙන කරීස් අවශ්‍ය නැහැ. මම එහෙම කන්න පුරුදු වෙච්ච කෙනෙක්. ඉතින් ඔයාටත් ඔන්න ගෙදර මේ වර්ග දෙක තියෙනවා නම් හදලා බලන්න. හදලා බලලා රසට આવොත් මගෙත් එකත් ෂෙයා කරන්න. thank you හැමදාමත් වගේ වීඩියෝ එක බලාගෙන හිටියට.